කරන්නේ ඇප් එකක් ගැන සල්ලි හොයන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒක වෙබ්සයිට් එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට යාළුවනේ අද ඉතින් මම ගෙනත් තියෙන ඇප් එක තමයි ඉතින් වැඩි කතා වුණේ. අපි ඇප් එක තමයි ඉතින් ඒක බයිනමෝ තමයි ඉතින් ඇප් එක. ඉතින් ඔයාලට දන්නවත් ඇති මේ වෙද්දී බයිනමෝ ගැන මම ගෙන පළවෙනි වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක මේ. ඉතින් යාළුවනේ මම වීඩියෝ සීරීස් එකක්ම ගෙනා බයිනමෝ ගැන. හරිද යාළුවනේ අපි ඉතින් යාළුවනේ බයිනමෝ ගැන කතා කරමු. ඉතින් යාළුවනේ අපි වීඩියෝ එක සෙට් කරමු. හරි ඉතින් යාළුවනේ ඔයාලා ඉස්සරම කරන්න ඕන ඔයාලා Play Store එකේ හරි App Store එකකට හරි ඇවිල්ලා ඔයාලා ඉස්සරම type pad එකට ගිහිල්ලා type කරන්න ඕනේ බයිනමෝ කියලා. බයිනමෝ කියලා type කරපුවාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පේන්නේ. ඊට පස්සේ යාළුවනේ මෙතන දෙවෙනියක් තියෙන එක download කරගන්න ඕනේ. මේ වගේ ලාංඡනයක් තියෙන එක ඩවුන්ලෝඩ් කරගන්න. යාළුවනේ අපිට මෙතන බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා මිලියන 10ක්. ගොඩක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මේ බයිනරි වල සිග්නල් දෙන්නත් පුළුවන්. ඒක ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. හරිද යාළුවනේ අද අපි කරන්න දැන් ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න ඇති කියලා මම හිතනවා. දැන් මෙතෙන් ඕපන් දෙන්න යාළුවනේ. යාළුවනේ ඕපන් දුන්නාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද යාළුවෝ මෙතනින් රෙජිස්ටර් කියන එක දෙන්න. ඉතින් යාළුවනේ මෙතන ඔයාලා ඊමේල් එකක් පාස්වර්ඩ් එකක් ගහලා යන්න පුළුවන්. නැත්නම් ඔයාලට Google select කරලා යන්න පුළුවන්. මෙතන ඔයාලා රුපීස් ඩොලර් ඒව තියෙනවා. මම නම් තොරගන්න ඉතින් රුපීස්. මට ඒක හොඳයි ඩොලර් වලට වඩා. හරිද යාළුවනේ එහෙනම් ඉතින් අපි ඒ ටික පුරෝගනිමු. එහෙනම් ඉතින් යාළුවනේ ඔයාලා පුරවන්නේ එන අපි ඊළඟ ආයේ වීඩියෝ එහෙනම් ඉතින් යාළුවනේ ඔයාලා මේ ටික පුරව ගන්න. එහෙනම් ඉතින් යාළුවනේ මම එන්නම් පුරවගෙන. හරි ඉතින් යාළුවනේ ඔයාලට රෙජිස්ටර් කරගත්තට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මේ ඉන්ටර්ෆේස් එක මේ රුපියල් ගන්න තිබ්බේ නැත්නම් ඔයාලා මෙතනින් ඒ ටච් කරලා ඒක රියල් account කියන එක දෙන්න. එතකොට රියල් account එක එනවා. දැන් අපි රියල් account එකේ තාම වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් කරගමු. යාළුවනේ මෙතන අයිනෙම තියෙන ඔයාලගේ අපේ මොනවාරි තියෙන එක ටච් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ යාළුවනේ ඉතින් ඔයාලා ගන්න ඕනේ මෙතන පැන්සල් ටයිප් කරගන්න පැන්සල් වගේ එක. ඊට පස්සේ යාළුවනේ මෙතන ඔයාලා නම දෙන්න. ඉස්සරවම නම ඊට පස්සේ last name මේක ඉස්සරවම first name එක last name එක birthday එක ශ්‍රී ලංකන් කියලා අපි අහලා තියෙනවා. ඊට පස්සේ කවිදු Gmail හරි. ඔය යාළුවනේ මෙතන අපේ ID එක තියෙනවා. යාළුවනේ මේ ටික සිලෙක්ට් කරගන්න ඔයාලා පුරව ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මම පුරවන් එන්නම්. එහෙනම් ඉතින් යාළුවෝ හරි ඉතින් යාළුවනේ ඔයාලා එතන රෙජිස්ටර් කරගත්තට පස්සේ ඔයාලා ආයෙත් බෑක් වෙන්න ඕනේ. හරි ඉතින් යාළුවනේ දැන් මම ඔයාලා ෆ්‍රෙන්ඩින් කරන විදිය ගැන හරි ඉතින් යාළුවනේ දැන් ෆ්‍රෙන්ඩින් කරන්න අපි මෙතන රියල් account එකට යන්න ඕනේ. රියල් නෙමෙයි මේ ඩෙමෝ account එකට. යාළුවනේ දැන් මෙතන ඩෙමෝ account එකට අපි යමු. යාළුවනේ අපිට රුපියල් අපිට ලක්ෂ 30ක් දීලා තියෙනවා. යාළුවනේ මේක අපිට දෙන්නේ අපිට ඒ කියන්නේ මේකෙන් අපිට withdrawal ගන්න බෑ. අපිට මේකේ අපි ට්‍රේනින් ඉන්න වගේ තමයි මේක දෙන්නේ අපිට. මේකත් එච්චර කාලයක් මේකේ ට්‍රේනින් වෙන්න බෑ. අපිට ටික කාලයක් තමයි මේකේ ට්‍රේනින් වෙන්න දෙන්නේ. ඊට පස්සේ ඩිපොසිට් එකක් දාන්න කියලා අපිට කියනවා. හරිද යාළුවනේ අපි දැන් මේකේ ට්‍රේනින් වෙන විදිහ බලමු. ඉතින් යාළුවනේ මම දැන් මෙතන යටින් අරන් තියෙනවා. ඔයාලට පේනවද? නිකන් තව අපිට මොකද්ද අපිට නිකන් පැහැදිලිව පෙන්වන විදිහ එකක් අපි මම යටින් අරන් තියෙනවා. ඉතින් යාළුවනේ ගන්න මෙහෙම මෙතන ත්‍රිකෝණේ වගේ තියෙන එක ටච් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ මෙතනින් ඔයාලා එහා පැත්තකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් RSI කියන එක ටච් කරගන්න ඕනේ. යාළුවනේ දැන් මම ටච් කරගත්තා.
යාළුවනේ ඊට පස්සේ මෙතනින් පේලයි කියන එක දෙන්න ඕනේ. යාළුවනේ මට දැන් දෙකක් ආවා. දැන් මම එක ඩිලීට් කරගන්නවා. ඉතින් යාළුවනේ දැන් මට මේ එකක් තියෙනවා. දැන් ඉතින් යාළුවනේ කරන් තියෙන්නේ අපිට මේකට මේක ඔයා දාගන්න ඕනේ මේ තප්පර 5. මේක දාගන්න ඕනේ උඩම තියෙන එක. හරිද යාළුවනේ? දැන් මෙතනින් 1500 අපි සිලෙක්ට් කරන් ඉන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි මේ මෙතන තියෙන යට තියෙන සේල් එක අපි ටිකක් බලන් ඉමු. අපි දැන් මේ සේල් එක එහෙම වෙන්නේ යාළුවනේ වීඩියෝ එක ටිකක් දිග් වෙනවා. දැන් මෙතන යාළුවනේ ඔය මැද තියෙන ඉර තියද්දින් අපිට අපි දැන් මෙතනින් අල්ලන්න හොඳ නෑ මොකුත්. මේ මැද තියෙන ඉර අපි පල්ලෙහා ඉරකට ගිහිල්ලා ටික වෙලාවක් ඒක යනවාද කියලා බලලා ඒක එක පාට චුට්ටක් උඩට ගියොත් එහෙම අපි ඒක අල්ලන්න ඕනේ. يعني ඒවත් තේරෙනවද දැන් මම කියන්නේ? මේ කියන්නේ මෙතන උඩ ඉර දැන් උඩ ඉර කියලා හිතන්නකෝ අපි. දැන් උඩ ඉරට ඔය දැන් ටිකට කියන්නේ. ආන් ඒ වගේ උඩ ඉරට යනවා. උඩ ඉරට ගිහිල්ලා උඩ ඉරේ ටිකක් අපි ඒ කියන්නේ උඩ ඉරේ ඉඳන් අපි ඒක ඒ සේල් එක ආයෙ ටිකක් පල්ලෙහාට આવොත් එහෙම අපිට ඉතින් අපිට ඒක හිතාගත්තා ඒක සේල් පැත්තට යනවා කියලා. ඒකට යට ඉරෙන්ට ගිහිල්ලා ඒකේ ටිකක් උඩට આવොත් එහෙම අපිට හිතාගත්තා ඒක බයි පැත්තට යනවා කියලා. දැන් ඒතකොට අපිට දැන් හිතා ගන්න අමාරුයි. හරිද යාළුවනේ? දැන් මම මේ වීඩියෝ එක දික් වෙන හින්දා මම මේකේ දැන් චුට්ටක් පල්ලෙහාට ආපු ගමන් මම මේක අල්ලනවා සේල් පැත්තට. මට ෂුවර් නෑ ඒද කියලා. මම වීඩියෝ එක දික් වෙන හින්දා තමයි එහෙම අල්ලන්නේ. නැත්තම් මේක දැන් චුට්ටක් ආවා. දැන් මම අල්ලනවා. හරිද යාළුවනේ? ලැග් වෙනවා නම් අල්ලන්න එපා. දැන් ලැග් එකක් ගියා මගේ. ඒකින්ද ලොකු කේස් එකක් ගියා. මම උඩින් අල්ලන්න හැදුවේ. දැන් ඒක යට තමයි ඇල්ලුනේ. යාළුවනේ බලන් ඉමු දැන් අපි මේක සේල් පැත්තට යයිද බයි පැත්තට යයිද කියලා. ඉතින් යාළුවනේ මේකට තව 56ක් තියෙන වෙලාව. තප්පර 56. හරිද යාළුවනේ බලමු තප්පර 56 ඇතුළත මොකෝ වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට මෙතනින් මෙතන කාලේ වගේ තියෙනක ටච් කරලා ඔයාලට දාලා තියෙන ඔයාලයි දාලා තියෙන මේව ටික බලාගත්ත හැකි තමයි ඉතින්. හරිද යාළුවනේ දැන් අපි බලමු අයත් ඔයාලා බැක් වෙන්න. එතකොට ඔයාලට හිටපු ඉන්ටර්ෆේස් එකට මෙනවා. හරිද යාළුවනේ දැක්කද? දැන් අර මං අල්ලපු විදිහෙන් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මේක වෙනස් වෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒකින්ද උඩට ගියපු වෙලාවකම අල්ලන එක ඔයාලට ගොඩක් වටිනවා. නැත්තම් ඔයාලට ලොස් වෙන ප්‍රතිශතය වැඩි. යාළුවනේ අපිට දැන් තියෙන තප්පර 10යි. මේක යාළුවනේ ලොස් එකක් යන සීන් එකක් යන්නේ. තව එකක් අල්ලමු අපි රුපියල් 3000ක් දාලා. මේක ට්‍රේනින් ඉන්න දෙන්නේ අපිට ඕන තරම් සල්ලි අල්ලන්න පුළුවන්. හරිද යාළුවනේ? අපි මේකත් සේල් පැත්තටම අල්ලමු. වීඩියෝ එක දික් වෙන හින්දා මම එහෙම අල්ලන්න ඉක්පන්ට. දැන් ඉතින් ආයි කමෙන්ට් දාන්න එපා. ඔයාගේ ඉතින් ලොස් නේ යන්නේ. එහෙම කමෙන්ට් දාන්න එපා. දැන් වීඩියෝ එක දික් වෙන හින්දා කියලා මම කිව්වා. මම මේකට වෙනම වීඩියෝ එකක් ගේනවා. කින්දා ටිකක් මැසේජ් දාන එක නවත්තන්න. මේ බොරුවට ඔයාලා ඉතින් මේ චාටර් එකක් තමයි කන්නේ. ඒකින්ද මැසේජ් දාන එක නවත්තන්න මම මේක කොහොමද ස්ට්‍රීමින් කරන්න කියලා වීඩියෝ එකක් ගේනවා. ඒ යාළුවනේ මේක ලොස් යයිද? තප්පර 13යි 12යි 11යි. හරිද යාළුවනේ? සේල් පැත්තට ආවා. බලමු මේක සේල් පැත්තට යයිද කියලා උඩට. හරි ඒක අපි වින් කරා ඉතින් යාළුවනේ. හරිද යාළුවනේ? අපිට ප්‍රොෆිට් විදියට 990ක් ආවා. හරිද යාළුවනේ? තව එකක් අපි දාමු. දැන් 3000 අයින් කරලා 1500 මන් දාගන්නවා. මේකයි යාළුවනේ ඔයාලට සල්ලි එච්චර කියන්නේ සල්ලි එච්චර ඔකට දාලා නැත්තම් ඔයාලා මේකේ 1500 අල්ලන්න බෑ. ලොස් යනවා වැඩි. ඉතින් ඔයාලා රුපියල් 300 වගේ අල්ලගෙන එහෙම කරන්න වැඩි. 300ට වඩා ඕන ගානක් ඇල්ලුවා හැකි. 300 තමයි අවම ගාන. හරිද යාළුවනේ? දැන් ඔයාලා මෙතනින් බයි පැත්තට එකක් දෙන්නවා මම. යාළුවනේ බයි පැත්තේ තමයි දැන් තියෙන්නේ. මේකට යාළුවනේ තව විනාඩියයි තප්පර 16ක් තියෙනවා. ඉතින් අපිට තාම හිතා ගන්න අමාරුයි මේක කොහොම වෙයිද කොහොම යයිද කියලා. යාළුවනේ දැන්
බයි පැත්තේ තමයි තියෙන්නේ. හරි ඉතින් ටික බයි පැත්තට යනවා. දැන් මිනිත්තුවයි තියෙන්නේ. ඉතින් යාළුවෝ ටික ඒක ඉහළට යනවා. ඉතින් මේක කොපිට් එකක් විදිහට අපිට ගන්න පුළුවන් වෙන ස්ටෙප් එකක් තමයි තියෙන්නේ. යාළුවනේ මං කියන විදිහට කරොත් ඔයාලට මේ වගේ ප්‍රොෆිට් ගන්න පුළුවන්. ඉතින් මමත් මේක මේ මම නම් ගොඩක් දුරට විනාඩි 15ක්වත් බලන් ඉඳලා තමයි අපි මම අල්ලන්නේ කොහොමද විනාඩි 15ක් විතර බලන් ඉඳලා තෝ තමයි හොඳ එකක් එන්නේ. ඒතකොට ඒක අපිට හිතා ගන්න ලේසි. ඒක හින්දා ඉතින් මම විනාඩි 15ක් හිතලා තමයි කරන්නේ. හරිද යාළුවනේ දැන් මේක බයි පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් මට ලොස් එකක් යන්න නැති වෙයි කියලා මම හිතනවා. يعني තප්පර 12යි කොහොම තප්පර ගානක් යනවා. මේක නම් සේල් පැත්තට යන්න සීන් එකක් තියෙන්නේ. ඒකින්ද හොඳයි මට. හරිද යාළුවනේ අපි ඒකත් වින් කරා. ඉතින් යාළුවනේ මං මේ විනාඩි 5ට රුපියල් 2000 ගණක් හොයාගත්තා. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් එහෙම හොයන්න. හරි ඉතින් යාළුවනේ දැන් ඉතින් මම මේ වීඩියෝ නවත්තනවා. ඩිපොසිට් එකක් දාන ඉතින් මං ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න. හරි ඉතින් යාළුවනේ අදට මං ගිහිල්ලා ඉන්නම්. ඊළඟ වාරේ ඩිපොසිට් එකක් දාලා සල්ලි ගන්න විදිහ ආන්ගේ ඔක්කොම වීඩියෝ ටික මං ගේනවා. ඔයාලා එතකන් ඉන්න රැඳිලා එන ඉතින් යාළුවනේ අදට මං ගිහිල්ලා ඉන්නම්. ගුඩ් බයි.